සුබ දවසක්. අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ මගේ සිලබස් ඇකඩමි YouTube නාලිකාව ඉතින් ගේන අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද කරන්න යන්නේ බුද්ධ ධර්මයේ විෂයයට අදාළව දෙවන වාර ඇගයීමක්. ඒ කියන්නේ දෙවන වාර ප්‍රශ්න පත්‍රය. මේක මතුගම අධ්‍යාපන කලාපයෙන් නිකුත් කරපු ප්‍රශ්න පත්‍රයක්. අද අපි මේ ප්‍රශ්න පත්‍රයේ ඉරිගහන කොටස එහෙම නැත්නම් MCQ පාර්ට් එකේ ප්‍රශ්න 20ක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එක කරනකම් රැඳී සිටින කියලා ආරාධනා කරන ගමන් අපි යමු අද වීඩියෝ එකට. හොඳයි එහෙනම් බුද්ධ ධර්මය විෂයේ දෙවෙනි වාර ඇගයීම 10 වසරට අදාළ දෙවෙනි වාර ඇගයීම ප්‍රශ්න පත්‍රයක් තමයි අද කරන්නේ. ඒකේ ඉරිගහන පත්‍රයේ ඒ කියන්නේ MCQ පාර්ට් එකේ ප්‍රශ්න 20ක් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේක ඔයගලන්ට අන්තර්ජාලය ඔස්සේ ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. මේක මතුගම අධ්‍යාපන කලාපයෙන් නිකුත් කරපු එකක්. මතුගම এডুকেෂන් සෝන් සෙකන්ඩ් ටර්ම් බුද්දිස්ට් පේපර් කියලා ගහුවොත් වාර්ෂිකත් එක ගහලා ඔයගලන්ට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙනම් අපි යන් අපේ ප්‍රශ්න 20ට අද. හරි. මේකේ පළවෙනි ප්‍රශ්න විදිහට අපෙන් අහනවා නිබ්බුත පද පැවසුවේ කවුරුන්ද කියලා. නිබ්බුත පද පැවසුවේ කිසා ගෞතමී විසින්. කුමාරයා උයන් කෙලිය අන්තිම දවසේ අර පැවිදිරුවක් දැකලා හිත සතුටින් උයන් කෙලියට ගිහිල්ලා නැවත එන විට තමා මේ කිසා ගෞතමිය මේ නිබ්බුත පද පැවසුවේ. අපි එතකොට පළවෙනි ආන්සර් එක විදිහට ආන්සර් නම්බර් 2 දාගමු. කිසා ගෞතමිය ඥාතීන් ඉදිරියේ ශිල්ප දැක්වීමට ඉදිරිපත් වීම තුලින් සිදුහත් චරිතයෙන් ප්‍රකට වෙනුවේ කොහොමද කියලා තමයි අහන්නේ. මේක අපේ බුද්ධ ධර්මයේ පළවෙනි වාරයට අදාළ ප්‍රශ්නයක්. ඥාතීන් ඉදිරියේ ශිල්ප දැක්වීම තුලින් කුමාරයා ගේ චරිතයෙන් ප්‍රකට වූයේ අභියෝග ජය ගැනීමේ ගුණය. මොකද මේගොල්ලන්ගේ සිදුහත් කුමාරයාගේ ඥාතීන් අතර කටකතා ගියා කුමාරයා හරියට ශිල්ප ඉගෙනගෙන නැහැ කියලා. ඒ අභියෝගයට මුහුණ දෙන්න තමයි සිදුහත් කුමාරයා ඥාතීන් ඉදිරියේ ශිල්ප දැක්ුවේ. එතකොට ඒකෙන් ප්‍රකට වෙන්නේ අභියෝග ජය ගැනීමේ ගුණය. ඊට පස්සේ අපෙන් අහන්නේ ඉතිපිසෝ භගව යනුවෙන් බුද්ධ රත්නය වන්දනා කරන ගාථාවේ හැතුළත් ගුණ කඳු හෙවත් රාශි ගණන කීයද කියලා. ඒ කියන්නේ බුදු ගුණ අනන්තයි. එතකොට ඒ බුදු ගුණ වලින් ඇතුළත් ගුණ කඳු කියන්නේ ගුණ රාශි කියලා අපි කියනවා. ඒව තමයි මේ කීයක් තියනද කියලා අහන්නේ. ඒව තියෙන්නේ 9යි. එතකොට අපේ ආන්සර් එක වෙන්නේ 2. හරි. ඊපස්සේ අපෙන් අහන්නේ රහසත් පවුනකට යන පද්‍ය ඇතුළත් කෘතිය වන්නේ. ඔයගොල්ලන්ට මේ කවිය මතකයිද? රහසත් පවුනකොට කෙලසරේනුත් දුරුකොට නිසි වූයෙන් පුදට අරහයයි නම කීති මුනිදුට කියලා තමයි මේ කවිය තියෙන්නේ. එතකොට මේ කවිය ඇතුළත් කෘත්‍ය වන්නේ බුදු ගුණ අලංකාරය. එතකොට ආන්සර් නම්බර් 3. ඊට පස්සේ බැලුවොත් පංච නීවරණයන්ට අයත් අංග නම් කරන්න කියලා තියෙනවා. පංච නීවරණයන් කියන්නේ නිවනට බාධා පමුණවන දේවල්. එතකොට ඒවා පහක් තියෙනවා. ඒ හින්දා තමයි පංච නීවරණ කියන්නේ. එතකොට පංච නීවරණයන් වෙන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, ටින මිද්ද, උද්ධච්ච කුච්ච සහ විචිකිච්ඡා. එතකොට ආන්සර් නම්බර් 4 තමයි උත්තරේ. හරි. ඊට පස්සේ මම මෙහෙම දැන් අපි පේපර් එකක් කරගෙන යන අතරමඟ මම ඕගලන්ට ප්‍රශ්න 3-4ක් දෙනවා. මම ඒවට උත්තර කියන්නේ නැහැ. ඕගොල්ලෝ උත්තර හොයලා අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාන්න උත්තරේ ප්‍රශ්න අංකෙත් එක්ක. එතකොට මම ඕගලන්ට කමෙන්ට් එකක් ඔස්සේ හරි වැරදි කියලා දෙන්නම්. ඒ හින්දා මේ වගේ සමහර ප්‍රශ්න මම ඕගලන්ට දෙනව නැත්තම් අපි මේ කරන දේ මතකේ රැඳෙනව අඩු වෙනව නැත්තම් අපි මේ වගේ දෙයක් කරාම මේ වගේ දේවල් ඕගලන්ගේ මතකේ ගොඩක් රැඳෙනවා. ඊට පස්සේ බලමු 6 වෙනි ප්‍රශ්නේ මම ඔයගලන්ට ඒ විදිහට කරන්න දෙන්නේ පංච සමාපatti උපදවාගත හැකි භාවනාව. කියන්නේ අෂ්ට සමාපatti සහ පංච අභිඥා කියන දේවල් උපදවාගත හැකි භාවනාවක් මොකක්ද කියලා අහනවා. මේ 4ක් දීලා උත්තර එකක් තමයි සමත භාවනාව, අනිත් එක විදර්ශනා භාවනාව, අනිත් එක ප්‍රඥා භාවනාව, අන්තිම එක ත්‍රිලක්ෂණ භාවනාව. එතකොට මේ 6 වෙනි එකට උත්තරේ මම මේක කියන්න බලාපොරොත්තු වෙන්නේ. අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාන්න. එතකොට මම උගලන්ට ඒවට රිප්ලයි කරලා හරි වැරදි කියලා දෙන්න. ඉස්සෙන් අපි 7 වෙනි ප්‍රශ්නෙට. පංචස්කන්ධයට අයත් වන මේ පංචස්කන්ධය කියන එක පංච ඉන්ද්‍රියත් එක්ක ගොඩක් අය පැටලව ගන්නවා.
පංච ඉන්ද්‍රිය කියන්නේ ඇස කන නාසය දිව ශරීරය. එතකොට පංචස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක. මේක තියෙනවා දෙවනවාර පාඩමකට අදාළ අපේ බුද්ධ ධර්ම පොතේ. එතකොට මේකේ උත්තරේ වෙන්නේ ආන්සර් නම්බර් 3 රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. හරි. 8 වෙනි ප්‍රශ්නේ. සිරි සරණංකර සංඝරාජ වහන්සේ විසින් සංඝරාජයාණන් වහන්සේ විසින් රචිත ධර්ම ග්‍රන්ථයක් මොකක්ද කියලා අහනවා. මෙතෙන් ධර්ම ග්‍රන්ථ ගොඩක් දීලා තියෙනවා. අපෙන් අහන්නේ සිරි සරණංකර සංඝරාජ මාහිම්පාණන් විසින් ලියපු කෘතිය ග්‍රන්ථය මොකක්ද කියලා. එතකොට මේකේ උත්තර හතරක් දීලා තියෙනවා. මේකේ මුනි ගුණ අලංකාරය තමයි උත්තරේ. මුනි ගුණ අලංකාරය කියන පොත සිරි සරණංකර සංඝරාජයන් විසින් රචිත පොතක්. හරි. එතකොට ආන්සර් නම්බර් 1. මහා සාය නැමැති සුවිසල් චෛත්‍ය ඉදිකරන ලද්දේ. මහා සෑය කියන්නේ ලොකුම සෑය කියන එක අදහස තමයි තියෙන්නේ. මහා සෑය ඒ කියන්නේ ලොකු සෑය කියන එකේ මේ කියන්නේ රුවන්වැලි සෑය ගැන. ඒ රුවන්වැලි සෑය ඉදිකරේ දුටුගැමුණු රජතුමා. එතකොට අපි දාන්න ඕනේ තුන්වෙනි උත්තරේ දුටුගැමුණු රජතුමා. හරි. ඊළඟට තියෙන ප්‍රශ්න 3 නෑ 2 10 සහ 11. ඒකත් 6 වෙනි ප්‍රශ්නේ වගේමයි. ඕගොල්ලෝ ඕන්නම් දැන් වීඩියෝ එක පෝස්ට් කරලා ටග් ගාලා බුද්ධ ධර්මයේ පොතට අතට අරගෙන මේ ප්‍රශ්න දෙකට උත්තර හොයලා ටග් ගාලා කමෙන්ට් එකක් දාන්න. එහෙමත් නැත්නම් වීඩියෝ එක ඉවරනකම් රැඳිලා මේ ප්‍රශ්න ටික මාක් කරගෙන බුද්ධ ධර්මයේ පොතෙන් හරි ඕගලන්ගේ ෂෝට් නෝට් එකකින් හරි මේ උත්තරේ හොයලා කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඒවට රිප්ලයි කරලා ඕගලන්ගේ හරි වැරදි කමෙන්ට් සෙක්ෂන් එකේ කරන්නම්. මොකද අපි මෙහෙ විදියට කරොත් අපිට මේවා හොඳට මතකෙ හිටිනවා. අපි නිකන් ඔහේ මේ වීඩියෝ එකක් විදියට ගලාගෙන ගියාට අපිට මේක මතකෙ හිටින්නේ නැහැ. ඒ හින්දා අපි මේ විදියට දැන් මම මේ දෙන 10 11 6 කලින් දුන්නනේ 6 වෙනි ප්‍රශ්නෙට 10 වෙනි ප්‍රශ්නෙට 11 වෙනි ප්‍රශ්නෙට උත්තර අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඒවා රිප්ලයි කරනවා. හැම එකකටම රිප්ලයි කරනවා. ඒ හින්දා ඔයගොල්ලෝ අනිවාර්යෙන් උත්තරේ දාන්න. අපි යන් එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට 12 වෙනි ප්‍රශ්නේ. හොඳයි 12 වෙනි ප්‍රශ්නේ අපිට පෙන්නලා දීලා තියෙන්නේ ප්‍රශ්නය අහලා තියෙන්නේ මිනිසුන්ගේ අංග ලක්ෂණ දෙක ඔවුන් හඳුනාගත හැකි ශාස්ත්‍රය දන්නා වූ බුදුරදුන්ගේ පාසටහන් දෙක සාමාන්‍ය මිනිසෙකු නොවන බව හිතලා කියන්නේ සාමාන්‍ය මිනිසෙකු නොවන කෙනෙක් ගමන් කරලා කියලා හිතලා හඳුනාගත්ත කෙනෙක් කවුද කියලා මෙතනින් අහලා තියෙනවා. මේකේ උත්තර හතරක් දීලා තියෙනවා. ද්‍රෝණ වමුණා, සොත්තිය වමුණා, උපක ආජීවක සහ අස්සජි හිමි කියලා. එතකොට මේ පාඩමේ අංකේ හරියට මතක නැහැ. මුලින්ම තියෙනවා මේ කොටස. එතකොට මේකේ උත්තරේ වෙන්නේ ද්‍රෝණ වමුණා. ද්‍රෝණ වමුණා තමයි මේ ශාස්ත්‍රීය දැනගෙන බුදුරජාණන්ගේ පාසටහන් දෙකට සාමාන්‍ය කෙනෙක් නෙවෙයි කියලා හිතලා බුදුරජාණන් හොයාගෙන ගිය කෙනා තමයි ද්‍රෝණ වමුණා. හරි. ඔයගොල්ලෝ මේ 10 සහ 11 සහ 6 ප්‍රශ්නයන් වලට උත්තර ලබා දී කියලා මම හිතනවා. පියන් ඊළඟ ප්‍රශ්න ටිකට බුදුදහම පටිසෝතගාමීය මෙහි අරුත කුමක්ද? අපි පාඩමක දීලා තියෙනවා අනුසෝතගාමී සහ පටිසෝතගාමී කියලා වචන දෙකක්. එතකොට අනුසෝතගාමී කියන්නේ ගඟක් මෙන් පහළට ඇදී යාම. ඒ කියන්නේ ගලන විදිහට ගලාගෙන යෑම තමයි අනුසෝතගාමී කියන්නේ. පටිසෝතගාමී කියන්නේ පහළට ගලා යාම වෙනුවට ඉහළට ගලා යාම. කියන්නේ උඩුගම් බලා යාම තමයි පටිසෝතගාමී කියලා මේතන අදහස තියෙන්නේ. එතකොට මේක උත්තරේ වෙන්නේ 3 පහළට ගලා යාම වෙනුවට ඉහළට ගලා යාම. පියමු 14 වෙනි ප්‍රශ්නෙට. ආගමික සහජීවනය යනු කුමක්ද? ඔන්න හොඳ ප්‍රශ්නයක්. ආගමික සහජීවනය යනු කුමක්ද කියලා අපි මෙතනින් අහලා උත්තර 4ක් දීලා තියෙනවා. එතකොට අපිට මෙතනින් ගොඩක් උත්තර මේක එක වගේ. අන්‍ය ආගම් වලට සම්බන්ධ නොවීම, වෙනත් ආගම් වැළඳ ගත යුතු බව, ජාතික එකමුතුව, ජාතික ආගමික වෙනස්කම් නොසලකා කටයුතු කිරීම. මෙතන ගොඩාක් එක වගේ උත්තර තියෙනවා. ඔයගොල්ලෝ කැමති මම මේකට උත්තර දෙනවටද ඔයගොල්ලෝ උත්තර හොයනවද? මොකද කියන්නේ? මම කැමති ඔයගොල්ලෝ මේකට උත්තර හොයනවා. එහෙනම් කලින් ප්‍රශ්න 3 වගේම මේකටත් අනිවාර්යෙන් උත්තරේ හොයලා කමෙන්ට් එකක් දාන්න. මම මේ වගේ ප්‍රශ්න ඔයගොල්ලන්ට හොයන්න කියලා කියන්නේ මේ වගේ ප්‍රශ්න ඔයගොල්ලෝ හොයලා උත්තරේ දැම්මම ඔයගොල්ලන්ට ගොඩක් විදියට ඔළුවේ මතක ගොඩක් වෙලාවට ඔළුවේ හොඳට මතක හිටිනවා. දැන් මේ මම කියන දේට වඩා සමහරට විභාගෙ ගියාම තේරෙයි මම කියපු දේවල් වලට වඩා ඔයා හොයපු දේවල් මතකයි. ඒ වගේ.
ඒ හින්දා මේකටත් අනිවාර්යෙන් උත්තරේ හොයලා දාන්න. අපි යම් 15 වෙනි ප්‍රශ්නේ. භගවත් ගෞතමයන් වහන්සේ මේ ලෝකේ මේ මිනිස් ලෝකයේ ජීවත් වෙන සෑම දෙනාම එක සමාන නැහැ. සමහරුන්ට ආයුෂ අඩුයි, සමහරුන්ට වැඩි. මෙලෙස බුදුරජාණන් සමග කතා බහ කළේ කවුද කියලා අහනවා. මෙලෙස කතා බහ කරේ සුභමානවය. සුභමානවය තමයි මෙහෙම කතා කරේ මේ අර එක අය කරලා තියෙන කර්මයන් අනුව මේ අය මෙහෙම වෙලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සුභමානවයකට. හරි. 16 වෙනි ප්‍රශ්න. මුසාවාද, විසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප යන කොටස් 4 දවස අකුසල් වල ඇතුළත් වන්නේ කුමන අංගයටද කියලා අපෙන් අහනවා. මේවා ඔක්කොම වචනේ නැත්නම් කටින් කියන්නේ වචනයෙන් කරන දේවල්. එතකොට මේ ඔක්කොම වැටෙන්නේ වචී කර්ම ගණයට. හරි. කෙන් තුන්වෙනි උත්තරේ. 17 වෙනි ප්‍රශ්න. විපාක දෙන ආකාරය අනුව කර්මයේ ප්‍රභේදයක් වන්නේ. මේ ප්‍රශ්නේ චුට්ටක් වෙනස් වෙන්න ඕනේ මෙතන. විපාක දෙන කාලය අනුව කියලා මෙතන චුට්ටක් වෙනස් කරගන්න ඕගොල්ලෝ. තියුණා. හරි. කාලය අනුව ගත්තොත් කර්මයේ ප්‍රභේදයක් වෙන්නේ ditta ධම්ම වේදිනී කර්ම. මේ අනිත් ඒවා ඔක්කොම වෙන දෙයක්. ඒ කියන්නේ විපාක දෙන ඒ කියන්නේ මේ කර්මයේ පාඩමේ තියෙනවා. අනිවාර්යෙන් ඒක පාඩම හොඳට කියව ගන්න. දෙවනි වාරයට තත් තුන්වෙනි වාරයටත් එන විශේෂ පාඩමක් ඔය කර්මයේ පාඩම. හරි. අපි බලමු එහෙනම් ඊළඟ එක. ඒකට ඒකේ උත්තරේ තමයි ditta ධම්ම වේදිනී කර්ම. අනිත්‍යතාවයේ තු ලක්ෂණය. අනිත්‍යතාවය කියන්නේ කැඩෙන විදින සුළු බව. ඉතින් ඒක ලොකු දෙයක් නැහැ. අනිත්‍යයි කියන්නේ අපි ඒකනේ. කැඩෙන විදින සුළු බව තමයි අනිත්‍යතාවය කියන්නේ. අපිට මේවා ඉතින් බුදුදහම ඉගෙන ගන්න ඕනේ නැහැ මේවට. 19 වෙනි ප්‍රශ්නේ. අද අපි කතා කරන ප්‍රශ්න 20යි. අන්තිම ප්‍රශ්න දෙක. රූපය පෙන පිටක් වෙනිය. වේදනාව දියවූලක් වෙනිය. මෙම අදහසට ඇතුළත් වන්න. මොන්න තවත් හොඳ ප්‍රශ්නයක් MCQ පාර්ට් එක අපිට ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් දැන් මම කරන ක්‍රමේ. හොඳ ප්‍රශ්න අනිවාර්යෙන් ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ? හොයන්න ඕනේ. හොඳ ප්‍රශ්න හොයන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්නටත් උත්තරේ අනිවාර්යෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දායි කියලා මම බලාපොරොත්තු වෙනවා. එතකොට මේක අනිවාර්යෙන් හොයලා දෙන්න. මේක ඇත්තටම ටිකක් අමාරු ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔක්කොම එක වගේ. පංච සීලය, පංච අභිඥා, පංච ස්කන්ධය ඔක්කොම ටිකක් එක වගේ. එතකොට පැටලෙන්න තියෙන වෙලා ඉඩකඩ වැඩි. ඒ හින්දා අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ ප්‍රශ්න අංකය දාලා උත්තරේ දාන්න. මම ඒවට රිප්ලයි කරනවා. හරි. අන්තිම ප්‍රශ්න. ඔබ වහන්සේ පැවිදි වූයේ කවරෙක් උදෙසාද? ඔබ වහන්සේගේ ගුරුතුමා කවරෙක්ද? කාගේ දහමක්ද ඔබ රුචි කරන්නේ? මෙම අදහස ප්‍රකාශ කරේ වෙන්න ඕනේ. මෙතන මේ මොකක් හෝ printing mistake එකක් typing mistake එකක් වෙලා තියෙනවා. 아무තු භාෂාවක් වගේ වැදිලා තියෙනවා. අපි ඔය කොහොමද ඒව ගණන් ගන්න නැතුව අපි ඔය ටික කපලා දාමු නිකන්. අපි නිකන් ඒව දෙකෙත් දින අමාරුයි වගේ. මේ කපලා දාන්න මේ උත්තරෙත් කපන්නකො. හරි. එතකොට මේ උත්තරේට අනුව මේ ප්‍රශ්නෙට අනුව පැවිදි වූයේ කවරෙක් උදෙසා? ඔබ වහන්සේගේ ගුරුතුමා කවරෙක්? ඔබ කාගේ දහමක් රුචි කරනවා කියලා අහන්නේ කවුරු කාගෙන්ද? මම දැන් ප්‍රශ්න දෙකක් අහන්නම්කෝ. කවුරුද ඇහුවේ කාගෙන්ද ඇහුවේ? මේක ඇහුවේ උපතිස්ස පිරිවැජයා. එතකොට මේක ඇහුවේ යා මේක අහන් හිටියේ අස්සජි හිමි. එතකොට මෙතන උත්තරේ වන්නේ උපතිස්ස පිරිවැජ. උපතිස්ස පිරිවැජයා තමයි මේක අස්සජි හිමිගෙන් ඇහුවේ. එතකොට අපි අද ප්‍රශ්න 20ක් කතා කරා MCQ පාර්ට් එකේ දෙවැනි වාරයට අදාළ 10 වසර බුද්ධ ධර්මයේ විෂය මතුක අධ්‍යාපන කලාපයෙන් අපිට වෙච්ච පේපර් එක. හරි. දැන් ඉතින් මම ආයෙ අර ප්‍රශ්න ටික මතක් කරනවා. ප්‍රශ්න අංක 6. මෙන්න ප්‍රශ්න අංක 6 මම බලා ගන්න ඕනම් පෝස් කරගන්න වීඩියෝ එක. ප්‍රශ්න අංක 6. එතකොට ප්‍රශ්න අංක 10, ප්‍රශ්න අංක 11, ප්‍රශ්න අංක 14 සහ මම තාකක් දුන්නා නේද? ප්‍රශ්න අංක 19. එතකොට 1යි. මම හොඳට බලා ගන්න. මම පොඩ්ඩක් ටයිම් එක දෙනවා ඔයගලන්ට වීඩියෝ එක පෝස් කරලා මේ ටික ලියා ගන්න. ප්‍රශ්න අංක එතකොට බැලුවොත් 1යි 2යි 3යි 4යි 5යි. එතකොට ප්‍රශ්න අපි හරියටම බැලුවොත් අද කතා කරේ ප්‍රශ්න අංක 15යි. ප්‍රශ්න 15යි කතා කරේ. ඊටු පහම ඔයගොල්ලෝ උත්තර හොයලා කමෙන්ට් දාන්න ඕන.
එහෙනම් අපි අද වීඩියෝ එක අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. තවත් මේ වගේ හොඳ වීඩියෝ එකකින් මේ වගේ අධ්‍යාපනික වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම අදට සමු ගන්නවා. ඔබ හැම දිනකටම සුබ දවසක්.